අංකල් බලන්නකෝ එකපාරට මැස්ස කඩාගෙන වැටුණානේ. හරියට මේ වෙලාවෙම මේ බයික් එක නතර වුණා. කවුද මේ? ඇන්ටි මේ වැස්ස පටන් ගත්තනේ බයික් එක නතර වුණා ඒ වෙලාවෙම. ඉතින් ඇයි පාරේ ඉන්නේ? එන්න ගෙට. වාඩි වෙන්න. මං හොඳටම තෙමිලා ඉන්නේ. පුටු නෙවෙයි මේ. ඒකට කමන්නේ වාඩි වෙන්නකෝ ළමයෝ. අංකල්ට කේන්ති ගිහිල්ලාද නැගිටලා ගෙට ගියේ? මං කතා කරද්දි ඇහුන්නේ නැහැ වගේ හිටියින්ද මං පාරටම වෙලා හිටියේ. යාගේ හැටි එහෙම තමයි පුතා. පිලේ පුටුවක් තියාගෙන දවසම පාර බලාගෙන ඉඳි. හැබැයි කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. ඇන්ටි ලයිට් ගියා නේද? තියෙන කරදර මැදට ලයිට් කියලා. අලාසම කලවරයි. මේ පැය ගානකට ලයිට් එන එකක් නෑ. මම මේ ඉටිපන්දමක් පත්තු කරගෙන ආවා. මේ හැබැයි උලඟක් තියෙනවා. නිවේද දන්නේ අම්මේ වැස්ස වැඩි වෙනවා. ස්තෝපුවේ තිබ්බොත් ඉටිපන්දම නිවෙයි. සාලෙන් තියලා දොර අඩවල් කරන්න. ඔය ළමයට ඇතුළට ඇවිල්ලා වාඩි වෙන්න කියන්නකෝ. ස්තෝපුවට හිරිකඩ එනවා. යමු අයියා ඇතුළට. ඇවිල්ලා සාලෙන් වාඩි වෙන්න. මාර වැස්සක් නේ. දැන් රෑ 4 විතර ඇති නේද? ඊයේ වෙයිද දන්නේ මේ වැස්ස ඉවර වෙද්දි. මේ අයියා කොහෙද මේ යන්නේ? මේ අමිල කියලා මගේ යාළුවෙක්ගේ ආච්චිගේ මල ගෙදර. තව හැතැම්මක්වත් නෑ මං හිතන්නේ. අයියා අමිල අයියාගේ ඔෆිස් එකේ නේද? අමිලගේ නංගි නිලුකව බඳින්න ඉන්නේ අයියා නේද? නංගි කොහොමද දන්නේ? මං ගොඩක් දේවල් දන්නවා අයියේ. නිර්මලා මේ ළමයාට තේ ටිකක් හදන්න කේතරිලි පෙතියපා. මේ ළමයා අමිලගේ ආච්චිගේ මල ගෙදර යනවා කිව්වා නේද? ඔව් ඇන්ටි මේ මමයි අමිලා ඉන්නේ ඒක ඔෆිස් එකේ. ඔය ළමයා ගොඩක් කල් ඉඳන් අමිලව ආශ්‍රය කරන්නේ. මාස 7ක් 8ක් විතර. මං ජොබ් එකට ආවට පස්සේ මට ගොඩාක් හිතවත් උනේ අමිල තමයි. ඔය ළමයාගේ ගම් පළාත? අපි නුවර. නුවර පෙරහැර බලන්න අමිලලගේ අම්මයි නංගි තාත්තයි අපේ ගෙදර ආවා. ඒකෙන් තමයි අපේ පවුල් අතර සම්බන්ධයක් ඇති උනේ. මේ ඔය අමිලලා අපේ නෑදෑයෝ. ඇත්තද? ඉතින් මේ ඇන්ටිලා ගියේ නැද්ද අමිලලා ආච්චිලා මල ගෙදර? අපි ඇයි එච්චර හොඳ නෑ දරුවෝ. ඉන්න මම බලන්නම් අපි දුව කේතරිලි ලිපි තිබ්බද කියලා. අම්මා තේ හදනවා. මේ නංගිලා අමිලලාගේ නෑදෑයෝ නේද? ඔය වගේ නෑදෑයෝ නම් සංසාරේ වසන තුරාම දකින්නවත් සිද්ධ කරන්න එපා. අපෝ ඒ මොකද? ඔය දෙවල තරහද? ඒක දිග කතාවක්. අයියා අමිලා අයියාගේ පවුලේ විස්තර හොයලා බලලාද මේ කසාදෙට කැමති උනේ? ඇයි ඒ හොඳ නැද්ද? තව ටිකක් හොයලා බලලම අයියා තීරණයක් ගන්න. නංගි කොහොමද මාව දැක්ක හැටිම දැනගත්තේ මහේෂිව බඳින්න ඉන්නේ මම කියලා? නංගි කලින් මාව දන්නවද? නංගි කිව්වා නේද තව දේවල් දන්නවා කියලා? නිර්මලා නිර්මලා මේ තේක එනවා අම්මේ.
මේ වැස්ස පායන පාටක් නෑ වගේ. ඒක තමයි යන්ටි මේ ඇස්සෙම යන්නත් හිතනවා. තව ගොඩක් දුර නෑනේ නේද? අමිලට කෝල් එකක් දුන්නා නම් 3 wheel එකක් හරි ඉවයිනේ නේද? එපා. මෙහි ඉන්නවා කියලා කෝල් කරන්න නම් එපා. ඔය ළමයා වැස්සට මෙහෙට ගොඩ වුණා කියලාවත් කියන්න එපා. හොඳේ? මේ ඇද්දි මම ඔය අමිලගේ නංගි මහේෂිව බඳින්න ඉන්නේ. ඒ අය හොඳ අය නෙවෙයිද? හොඳ නරක හොයලා බලලා නෙවෙයිද කසාදි තීන්දුව කළේ? නෑ ඉතින් වැඩි විස්තරයක් කිව්වේ නෑ. ඒ නිර්මලා නංගි කිව්ව විදිහට මට හිතෙනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ළමයෝ ඔය අමිලගේ අම්මා අපේ මිනිස්සයාගේ නංගි. එයාම ගමේම හිටපු මදාවියෙක් එක්ක පැනලා ගියාට පස්සේ පවුලම යාව අයින් කළා. ඉඩකඩම් ඔක්කොම නිර්මලාගේ තාත්තට තමයි හම්බ වුනේ. ඒ හින්දා තමයි ඒ අය අපිත් එක්ක වෛර බැඳගත්තේ. තොර දාංගලේට තේකත් හලා ගත්තද කොහෙද? නිර්මලා! ගේන් ලොකු කලබලයක් නේද? බඩු මුට්ටු පොඩි කරලා තියන්නේ. කොහොමද ගෙදර මිනිස්සු? අයියේ අනේ සෝරි නංගි මේ සෝරි කුස්සිය ඇතුළට මාවට මේ මට එකපාරට කලබලයක් ඇහුණු හින්දා යාවේ. මේ මොකද උනේ? කවුද මේ කුස්සිය බඩු මුට්ටු පොඩි කරේ? තාත්තගේ අසනීපේ හිටි හැටියෙම වැඩි වෙනවා අයියේ. ඇයි තාත්තට මොකද? තාත්තා ගොඩක් හොඳට හිටපු කෙනෙක්. මහේෂිලාගේ තාත්තා තමයි අපේ තාත්තට විසක් කවලා තියෙන්නේ. ඒකෙන් තමයි තාත්තගේ මොලේ නරක් වුනේ. තාත්තට මොලේ අමාරුවක් තියෙනවද? කොහොද අම්මා? තාත්තව කාමරයට දාන්න යන්නේ නැති. මේ වැස්සත් අඩු කළානේ. මට දැන් යන්න පුළුවන් නංගි. හෙල්මට් එකයි ජැකට් එකයි තියෙනවනේ. මේ එහෙම නංගි අම්මට කියන්න මං ගියා කියලා. පරිස්සමෙන් යන්න අයියේ. මහේෂිලාගෙන් ඊටත් වඩා පරිස්සම් වෙන්න. නංගි මම අඳුරන්න පුළුවන්ද? මේ අයියානේ. මලගෙදර වැඩ ඉවර වෙලා ආයෙම යන ගමන්ද? ඔව්. කොහෙද මේ පාර දිගේ යන්නේ? මං දැක්ක ලොකු කල්පනාවකින් ආවේ කියලා. අරමුණක් නෑ. පාර දිගේ ඔහේ යනවා. මේ අම්මයි තාත්තයි ගෙදරද? තාත්තට දැන් කොහමද? තාත්තා නැති වුණා අයියේ. මොනවා? තාත්තා නැති වුණා? ඔව්. තාත්තා මැරුණා. මැරුණා නෙවෙයි. අර බල්ලු තාත්තව මැරුවා. රජෙක් වගේ හිටපු තාත්තට පිස්සු හැදුණා. විඳවල මැරුණා. බොඩි එක ගෙදරද හොස්පිටල් එකේද? නංගි නගින්න බයික් එකට. මං යන්නේ ඔයගොල්ලෝ ගේ ළඟ ඉන්නේ. එයා තාත්තගේ බොඩි එක ගෙදර නෑ. තාත්තා නැති වෙලා අවුරුදු ගාණක් වෙනවා. ඒ තාත්තා තවම අම්මයි මමයි එක්ක ඉන්නවා. එතකොට ඊයේ හිටියේ තාත්තගේ අවතාරෙට? ඔව්. ඇයි මහත්තයෝ මොකක්ද ප්‍රශ්නේ? බලන්නකෝ අංකල් එකපාරට බයික් එක නතර වුණානේ. ගැරේජ් එකක් තියෙන්නේ ටිකක් දුරින්. ළඟපත ගේකුත් නැහනේ. මේ ගෙදර වහලානේ. නිර්මලා නම් පාරදී හම්බුණා. ඇන්ටි ගෙදර නැද්ද දන්නේ නැහැ. ඔය මහත්තයා මේ ගෙදර අඳුනනවා? ඒ කොහොමද? ඊයේ රාත් 4 විතර මෙතනින් යද්දි බයික් එක නැවතුණා. වැස්සට හිටියේ මේ ගෙදර. ඒ ගෙදර ඉන්නේ මේ නිර්මලයි එයාගේ අම්මයි විතරද? ඔය ගෙදර හිටියේ නිර්මලයි එයාගේ අම්මයි තාත්තයි විතරයි. නිර්මලාගේ තාත්තගේ නංගිගේ මිනිහා මහ දුෂ්ට මිනිහෙක්. එයා ඉඩකඩම් ටික අල්ලගන්න නිර්මලාගේ තාත්තට වහදිලා මැරුවා. නිර්මලා මට කිව්වා. ඊයේ මම යද්දි ඒ අංකල් හිටියා මං දැක්කනේ. නිර්මලා කියනවා මැරිච්ච තාත්තගේ අවතාරය එයාත් එක්ක ඒ ගෙදර ඉන්නවා කියලා. මට නම් හිතා ගන්නත් බැහැ අංකල්. හිතා ගන්න බැරි දේවල් ලෝකේ වෙනවා මහත්තයෝ. නිර්මලාගේ තාත්තා මැරිලා ටික කාලයකට පස්සේ මහා රෑ කඩුපොළු ගත්තු කඩියක් ගෙට පැනලා
නිර්මලාවයි එයාගේ අම්මවයි කපලා කොටලා මැරුවා. ඒ සිද්ධිය පත්තරවලත් පළ වුණා. දැන් මේ ගේ පාළුවට ගිහින්. ඒ කියන්නේ එතකොට ඊයේ මේ පාළු ගෙදරදී මට හම්බ වුණ 3 දෙනාම අවතාරද?